හරි ඛේදවාචකයක් මම දැක්කා රිකිල්ල ගස්කඩ ගිහින් එනකොට. කඳවුරේ ඉන්නවා පොඩි එකාගේ පිටි එක කෝප්පෙට දිය කරලා. සූප්පුවක් නෑ පොවන්න. සූප්පුවක් රුපියල් 25යි 30යි. මේ එතන තිබ්බේ මිනිස්සුන්ට මේ ලොකු අවශ්‍යතා නෙමෙයි. මේ බොහොම දකින්න ඇතිනේ ගියපු වෙලාවේ. ඒ ඛේදවාචකය තව උඩට යන්න වැඩි. දැන් ඔය අර ඔබතුමාට හරියට ඔය දොස්පරස් කියනවනේ දර ඇල්ලතර වීදුරුවක්වත් නොදීපු පිරිස්. එට ඉර පායනවා සත්තයි. මේකට ගැහුවේ නැත්තම් මුදුගල කත්නෝරුවට සල්ලි දීලා නෑ. මගේ ජීවිතය අද දැක්කේ මුදුගලස අද. මේ නේ එතුමාට සල්ලි තියෙනවා එතුමා නේ. චොපර් එකක් නෙමෙයි කෆීර් එකක් හරි පින්නතුනි අරගෙන ගිහිල්ලා මෙහෙ ඔය බජාර් භාෂාවෙන්ම කියන්නද පොරටෝක් දුන්නට මෙහෙ හැලි ලිව්වට එමිනිස්සුන්ට මොනවද තියෙන්නේ?